මට එහෙම අවශ්‍ය නැහැ. මොකද දන්නවද? එතුමා හිතන් ඉන්න එතුමාට හොඳ කිඹුල් ළමක් තියෙනවා කියලා. කිඹුල් ළමක් නෙමෙයි තියෙන්නේ. එතුමාට සංවේදනේ නැහැ. හැඟීම් නැහැ. දැනෙන්නේ මිනිස්සුගේ වේදනාව, මිනිස්සුගේ කෝපය, මිනිස්සු අත්පත් වී තිබෙන දුක්ඛ දෝමනස්යන් පිළිබඳ හැඟීමක් නැහැ. එහෙම හැඟීමක් නැති වෙනකොට හැඟීමක් නැති මනසකට සමාජය තීරුම් ගන්න බෑ. මට වඩා ගොඩක් අය දන්නවා මේක ඔබතුමා ගැන. ඔබතුමාට සාමාන්‍ය ජනතාවගේ දුකක්, වේදනාවක්, ඔවුන්ගේ ආහාර, ඔවුන්ගේ ගැමිණියම්මගේ ප්‍රශ්න පිළිබඳ, දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ ඔබතුමාට කිසිදු හැඟීමක් නැති නායකයෙක්. සාමාන්‍ය හිරිවැටුණු නායකයෙක්. ඔබතුමා විසින්ම නිර්මාණය කරන ලද ලෝකයක ඔබතුමා ජීවත් වෙන්නේ. ඔබතුමා කවදාවත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඔබතුමා හැමදාම සාමාන්‍ය ජනතාවට උඩින් ඉන්න නායකයෙක්. හරිද? ඔය ප්‍රකාශ තුලින් පවා පෙන්වුම් කරන්නේ ඒක. ඔබතුමා කල්පනා කරනවා ඔබතුමා නැගිටලා මට විනාඩි 5ක් දුන්නා කිව්වම ඔබතුමාගේ මාධ්‍ය ජාලය හරහා රනිල්ට බනින්න රනිල් ටයිම් එක දෙයි. ඕකනේ. ඔය මීඩියා ජිමික්නේ ඔබතුමාගේ. ඔබතුමා මොකද කරන්නේ? මෙතන නැගිටලා ගිහිල්ලා මන් දන්නවා ඉස්සර ලංකාදීපේ කතා කරේ කාටද කියන්නේ? හරිද? ඔබතුමා කතා කරලා ප්‍රවෘත්ති නිර්මාණය කරා. ඔබතුමා සාමාන්‍ය නිවුස් ප්ලාන් කරන කෙනෙක්. මම දන්නවා ලංකාදීපේ ඔබතුමා නිවුස් ප්ලාන් කරන්නේ කාත් එක්කද කියලා. ඒකත් මම දන්නවා. හරිද? ඒ නිසා ඔබතුමාගේ ජීවිතේම ඔය නිකන් ගේම් වලින්, ඩීල් වලින්, හරිද? එහෙට මෙහෙට පත්තු කර ගැනීම වලින් ඔබතුමාගේ දේශපාලන. ඔබතුමා මතක තියාගන්න. විශාල දේශපාලන ව්‍යාපාරයක් විශාල බංකොලොත් බවට පත් කරේ ඔබතුමාගේ ඔය නිකන් ගේම් වලින් දේශපාලන. ඔබතුමා මතක තියාගන්න ගේම් වලින් දේශපාලන කරන්න බෑ. ඔබතුමා දැන් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ ගේම් එකේ. නිසා ගේම් වලින් දේශපාලනේ తాවකාලිකයි. ගේම් වලින් දේශපාලනය කරන හැම කෙනාම ඉතා කෙටි කාලයක් තුල කුණුබක්කිය උරුම වී තිබෙනවා. හරිද? ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ගේම් වලින් දේශපාලනේ නතර කරන්න. ඒ නිසා මා කීපයක පිළිබඳව මම වග කියනවා. ඒක ඉතාමත් නිශ්චිත අදහස සහ ඒ වගකීම මම බාර ගන්නවා. ඒක තමයි මගේ අදහස ගරු සභාපතිතුමනි. බොහොම ස්තුතියි.